ඔයාලට කොහොමද? හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. මගේ නම් අසනීප තත්ත්ව තාම ඉතින් අඩුවක් වෙලා නැහැ. කටහඬේ වෙනස නම් තාමත් තියෙනවා. ඒ වුණාට ඉතින් අපි එදිනෙදා වැඩ කටයුතු ටික කරගෙන යන්න ඕනිනේ. ඉතින් වෙනදා වගේම උදෙන්ම නැගිටලා පොඩි අය ඉස්කෝලේ යවලා මේ නම් ලෑස්ති වෙන්නේ අපේ මිදුල තියෙන ජම්බු ගහක් කපලා ඉවත් කරන්න. ඇත්තටම මං නම් ගහක අත්තක්වත් කපන්න කැමති කෙනෙක් නෙමෙයි. ඒත් ඉතින් මේ ගහට අර පිටි මකුණා කියන රෝගේ හැදුනා. අර ඔයාලට පේනවා ඇති අතු කපනකොට සමනල්ලු වගේ හරියට ඉගිලිලා යනවා. ඔය මේ කොලේ පිටිපැත්තේ සුදු පාට පුස් එකක් වගේ හැදිලා තියෙනවා. මං හිතන්නේ ඒකේ පිටිපස්සින් චූටි චූටි සත්තු වගේක් එයාලා වෙන්න ඕනේ. සමනල්ලු නම් වෙනවා ඇත්තේ. මාත් මේ ගහෙම තමයි ඒක දැක්කෙත්. මේ රෝගේ ඉතින් පාලනය කරගන්න අපි කොච්චර උත්සාහ කරත් මේක හරි ගියේ නැහැ. ඒ නිසා දුකෙන් උනත් තීරණය කරා ගහම කපලා ඉවත් කරනවා කියලා. අද අපේ අම්මත් ගෙදර ඉන්නවා. ඒ නිසා ඉතින් එයාත් ඉන්න දවසේම මේක කරගත්තොත් මටත් ලේසි නිසා මේක අස් කරගන්න අපි ඉතින් අද උදෙන්ම මේ වැඩේ කළා. අතු ඔක්කොම ඊට පස්සේ පාහලා අපි ඒ ටික දරට ගත්තා. මොකද මේ දවස්වල මේ ගෑස් අඩු නිසා දර ටිකකුත් එකතු කරගන්න ඕනිනේ. ඉතින් ඒ නිසා ඒ ටික දරට ගත්තා. ඔය පේන්නේ ඉන්නේ අපේ අම්මා. මේ ඉතින් දවල් වෙලා දැන් ඉතින් එතනට හොඳටම අවුව වැටිලා තියෙනවා. වෙනදට නම් මේ වගේ වෙලාවට වුණත් අපිට ඔය පුටු සෙටියේ වාඩි වෙලා ඉන්න පුළුවන්කම තිබුණා ගහේ හෙවන නිසා. ඔන්න ඉතින් අපි චූටියට දරමැස්සකුත් හදාගත්තා ඉදිරි ප්‍රයෝජනය ගැන හිතලා. ඔයාලට පේනවා ඇති බිත්තියේ චූටි අත්සලකුණු ටිකකුත් තියෙනවා. ඒ ඉතින් අපේ පොඩි අයගේ වැඩ. එයාලා ඉතින් නිදහසේ ඉන්න වෙලාවට මඩ අනනවා, වැලි අනනවා ඔය හැමදේම කරගෙන එයාලා ඉතින් එයාලගේ ළමා කාලේ නිදහසේ ගත කරනවා. දැන් නම් හොඳටම අවුව වැටිලා තියෙන්නේ. ඒ වුණත් ඉතින් මට ඕනි වුණා මෙන්න මේ අඹ ගහ වටේ පොඩ්ඩක් ලස්සන කරගන්න. අපිලි වෙලයි වගේ දැනුණා. ඊට පස්සේ ඉතින් එතන ගල් ටික අහපව් අයින් කරලා නැවතත් මේ එතන ටිකක් අස් කරලා ආයේ ගල් වලින්ම ඒ වටේ ලස්සනට හදාගත්තා. ඊට පස්සේ ජම්බු ගහ යට හෙවණට තියලා තිබුණ පැල ටික මං ගෙනල්ලා මෙතනින් තිබ්බා. මෙන්න මේ විදිහට තමයි අවසානයේට එතන හැදුනේ. තව ඉතින් එතන හිඩැස් තියෙනවා. ඒ තැන් වලටත් මල් පැලයක් දෙකක් හිටව ගන්න ඕනේ. ඒ අතරේ ඉතින් පැල වගේක් තිබිලා වෙන් කරලා හිටව ගත්තා. මං ඉතින් ওই විදිහට පැල ටික හිටවලා තියෙනවා දැක්කහම අපේ චූටි පුතාටත් ඕන වුණා පැල ටිකක් හිටවන්න. එයාත් ඉතින් පෝච්චි ටිකක් අරගෙන ඔන්න ওই විදිහට පැල ටිකක් හිටවලා තියෙනවා. ඇත්තටම මං මේ පැල ටික වෙන් කරලා හිටෙව්වේ මේ අපේ ප්‍රදර්ශනයක් තියෙනවා. අප්‍රේල් මාසේ තමයි තියෙන්නේ 6 7 8 කියන දවස් 3 තියෙන්නේ. ඉතින් මේ ප්‍රදර්ශනයට අරන් යන්න තමයි පැල ටිකක් වෙන් කරගත්තේ. ඉතින් ඒකට ගෙනියන්න කියලා තමයි චූටි පුතාත් මට මේ පැල ටිකක් හිටවලා දුන්නේ. ඔන්න මේ රුවන්වැල්ල දෙහියෝ විට අවිස්සාවෙල්ල අවට ඉන්න කෙනෙකුට නම් ඉතින් අපේ ප්‍රදර්ශනයට ඇවිල්ලා පැල මිලදී ගන්න පුළුවන්. ඒ ගැන විස්තර දැනගන්න ඕන කෙනෙක් ඉන්නවා නම් මට කෝල් එකක් දෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඔයාලට මේ පේනවා ඇති මං ඒ අඹ ගහේ අතු අතරිනුත් net එකක් දාලා තියෙනවා. මොකද ඒ ගහෙත් පැල වගේක් එල්ලලා තියෙනවා. ඒ ගහේ හෙවන මදි ඉතින් ඒකට ඒ නිසා net එකනුත් කවර් කරා. මේ දවස්වල ඉතින් කැතක් ලස්සනක් හිතන්න නැතුව තියෙන දේවල් වලින් ආවරණය කරගෙන පැල ටික ආරක්ෂා කරගන්න තමයි උත්සාහ කරන්නේ. මේ බලන්න මේ ෆර්න් එක ඔයාලට මතක ඇති මං කලින් වීඩියෝ වලත් පෙන්නලා තිනවා ලස්සනටම හැදිලා තිබුණ ගහක්. ඒක අවුවට හොඳටම සවුත් වුණා. මේක තිබුණේ අර ජම්බු ගහ කපපු තැන තමයි. එතන හෙවණට තමයි ලස්සනට හැදිලා තිබුණේ. මේක අයින් කරගන්න තැනකුත් නැහැ. හෙවණ තියෙන තැනක් නැහැ. මේ වගේ විශාල ගහක් ගිහින් තියන්නත්. ඉතින් ඒකත් කොහොමින් හරි සවුත් වෙලා ගියා. බලනවා ඉතින් ඒකේ කොළ ටික ඔක්කොම කප්පාදු කරලා අයින් කරලා අලුතෙන් එන දැල්ල මේ හෙවන තැනකින් තියලා හදාගන්න පුළුවන් වෙයිද කියලා. මේ තියෙන්නේ බර්කින් එකක්. ඒකේ මේ කොළ ටික සවුත් වෙන්න බලලා තිබුණා. බැලුවාම කඳෙන් කුණු වෙන්න බැවිලා තියෙනවා. මං ඉතින් ඒකේ මේ උඩ කොටස වෙන් කරලා වෙන පෝච්චියක හිටෙව්වා. කඳෙන් නම් ආයේ පැලයක් එයි කියලා හිතන්න බෑ. ඒක කුණු වෙලා වගේ තියෙන නිසා බලමු උඩ කොටස නම් හැදෙයි කියලා හිතෙනවා. මෙන්න මේ විදිහට ඉතින්
පෝච්චියක හිටවලා තිබ්බා. පැල ගැන නිතරම හෝදිසියෙන් ඉන්න නිසා ඉතින් මේ විදිහටවත් මට මේ ගහ බේර ගන්න පුළුවන් වුණා. නැත්තම් ඉතින් මාත් නොදැනම ගහ කුණු වෙලා යන්නත් ඉඩ තිබ්බා. බලන්නකෝ මේ ලස්සන මල දීලා තියෙන්නේ කවුද කියලා. මේ දවස්වල ඇලෝවේරා වල මල් පිපෙන්න ඇවිත් තියෙනවා. මගේ ළඟ ඇලෝවේරා වර්ග කිහිපයක් තියෙනවා. ගොඩක් නෑ 6-7ක් විතර වගේ තමයි තියෙන්නේ. බලන්න මෙන්න මේ පොල් පැලේ. පැල එකක් නෙමෙයි එක පොල් ගෙඩියෙම පැල දෙකක් ඇවිල්ලා තියෙනවා. ඔයාලා මීට කලින් දැකලා තියෙනවද මේ වගේ එකම ගෙඩියෙන් පැල දෙකක් ඇවිත් තියෙන ගස්? මාත් මේ විදිහට එකම පොල් ගෙඩියෙන් ගස් දෙකක් හැදෙනවා දැක්කමයි මේ පොල් ගහ දකින ගොඩක් අය කියන්නේ එයාලත් මේ වගේ ගහක් නම් ඔය දැක්කමයි කියලා. මේ තියෙන්නේ අපේ මිදුල යට කොටස. අපේ මිදුල තියෙන කොටස් දෙකකට උඩ මිදුල තියෙනවා. ඊට පස්සේ පහළින් තමයි මේ කොටස තියෙන්නේ. මේ කොටස ඉතින් ඇත්තටම දවස් ගානේ නම් අතු ගෑවෙන්නේ නැහැ. පොඩි අය මේ ටිකේ මේ පැල ටිකක් හිටවගෙන තියෙනවා. ඉතින් දැන් නම් මේ ටික අතු ගාලා සුද්ධ කරලා දෙන්න ඕනේ නිතරම. මේ එයාලට ඕන වුණා එළවලු හිටවන්න. ඉතින් ওই බටු පැල වගේක් හිටවලා තියෙනවා. තුන් දෙනාත් එක එකතු වෙලා ඉතින් ওই විදිහට පැල හිටවනවා. වෙලාවකට ඉතින් රණ්ඩුත් තියෙනවා. පැල වලට පොහොර දාන්න වතුර දාන්න ගියාම අන්න ඒ වගේ තැන්වලදී ඉතින් පුංචි රණ්ඩුත් තියෙනවා. මේ තියෙන මිරිස් පැල ටිකක් මේවා නම් ටිකක් අර වර්ධනය බාල වුණ පැල ටිකක් තමයි යාලා හිටවගෙන තියෙන්නේ. අර තවන් දාපු එකකින් අපි හොඳ පැල ටික වෙනම හිටෙව්වා. ඉතිරි වෙලා තුන පැල ටික අරගෙන ඒගොල්ලෝ හිටව ගත්තා. හැබැයි ඒකිනුත් සමහරක් පැල නම් හොඳට හැදිලා තියෙනවා වගේ. මේ තියෙන්නේ ඒ හොඳින් හැදුණු පැල අපි හිටවපු ඒවා. මේවා නම් දැන් කරලුත් ඇවිල්ලා තියෙනවා. පොඩි අය හිටවපු පැලවලත් දැන් සමහරක් ගස් හොඳට හැදිලා තිබුණානේ. ඒවත් ඉතින් තව ටික දවසක් යනකොට කරල් දෙයි. මේ තියෙන්නේ බණ්ඩක්කා. මේ වෑ වලවල් ටික නම් අපි හාරලා මේ පස් මාධ්‍ය හදලා පුරවලා දුන්නා. එයාලා මේ ඇට ටික ඉතින් පුඟන්න දාලා හිටව ගත්ත උදේ. ආබුත් එයාලා හිටෙව්වා. හැබැයි ඒව නම් සරුවට හැදිලා නෑ වගේ. දැන් මේ පස චුට්ටක් බුරු කරලා කොම්පෝස්ට් ටිකක්වත් දාන්න කියලා යාලට දෙන්න ඕනේ. දරුවෝ ආසාවෙන් කරන දෙයකට අපිත් ඉතින් සහයෝගයක් දෙන්න ඕනිනේ. එයාලට ඒක හරියට හදාගන්න තාම තේරුමක් මදි නිසා එයාලා හිමිහිට ටික අත්දැකීම් එක්ක මේ දේවල් ගැන ඉගෙන ගනි. එතකන් ඉතින් අපි යාලට උදව් කරන්න ඕනේ. යාලව අගය කරන්න ඕනේ. එතකොට තමයි ඉතින් තවත් මේ දේවල් ඒගොල්ලෝ උනන්දුවෙන් කරන්නේ. ඉතින් පොතේ පතේ දැනුමත් එක්කම පරිසරයත් එක්ක ගැටිලා මේ වගේ දේවල් කරන එකත් ඇත්තටම දරුවෙක්ට හොඳයි. ඒ තුලින් පරිසරයට ආදරය කරන සතා සිව්පාවුන්ට ආදරය කරන ලස්සන දරුවෙක් ගොඩනැගෙයි කියලා මං විශ්වාස කරනවා. එහෙනම් ඉතින් ඔයාලගේ ආදරණීය අදහස් කමෙන්ට් තීරුවේ පළ කරන්න කියලා ආදරෙන් මතක් කරන ගමන් අදට ගිහින් එන්නම්. සතුටු පිරුණු සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ආදරණීය ඔයාලා හැමෝටම.